ඔක මොනවද තියෙන්නේ? දන්නේ බෝතලයක්. අපි අද කතා කරන්න යන්නේ ඉස්කෝලේ ගණන් පීරියඩ් එකේ කරපු ලස්සන ක්‍රියාකාරකමක් ගැන. ඉතින් මේක කරේ 8 වසරේ ළමයි එක්ක 8 වසරේ ස්ථානයක පිහිටීම කියන පාඩමට අදාළව තමයි මේ ක්‍රියාකාරකම සැලසුම් කරලා ක්‍රියාත්මක කරේ. ඉතින් මේ ක්‍රියාකාරකම ගැන විස්තරහපු කට්ටිය ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බ කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවොත් කොහොමද කරන්නේ මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනි කියන එක මම කෙටියෙන් ඔයාලට විස්තර කරලා දෙන්නම්. ඉතින් මේක කරනවා නම් අපි මුලින්ම සැලසුම් කරගන්න ඕනි මෙන්න මේ දේවල් ටික. පන්තිය ඔයාලගේ ළමයි කීයක් ඉන්නවද? කණ්ඩායම් කීයකට ඔයාලගේ ළමයි ටික ගෲප් කරගන්නවද කියන එක මුලින්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් සාමාන්‍ය ගෲප් එකකට ළමයි 5ක් වගේ ඉන්නව නම් හොඳයි. මොකද ඊට වඩා වැඩි වුණොත් ටිකක් අර සමහර ළමයි ක්‍රියාකාරකමට ගොඩක් ක්‍රියාකාරීකව සම්බන්ධ නොවෙන්න පුළුවන්. ඒක නිසා ළමයි ප්‍රමාණය ටිකක් අඩු වෙන විදිහට ඔයාලගේ ළමයි ටික මුලින්ම ගෲප් කරගන්න. ඊට පස්සේ ඒ ගෲප් එකට අදාළව වෙන වෙනම මැප් හදන්න ඕනේ. ඒ වගේම ක්‍රියාකාරකම් ෂීට්, ඒ වගේම ඒ අත්‍යවශ්‍ය බඩු ඒ ගෲප් එකට අදාළව වෙන වෙනම ලෑස්ති කරලා තියන්න ඕන. මොකද මේක ඉස්කෝලේ අපි එක පීරියඩ් එකකින් වුණත් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම වුණොත් මේ ක්‍රියාකාරකම මුලින්ම කරන්න කලින් මේක අපි නිදානයක් හොයන්න යන්නේ. එතකොට ස්ථානයක පිහිටීම පාඩම අදාළ දැනුම උපයෝගී කරගෙන හංගල තියෙන නිදානයක් හොයන්න තමයි දැන් අපි ළමයින්ට කියලා දෙන්න යන්නේ. එතකොට මේ නිදානේ මම කලින්ම ඉස්කෝලේ කලින් දවසේ නැවතිලා හවස මේ නිදානේ මම පොළවේ යම්කිසි තැනක වල දාලා ආවේ. මොකද මේක ඉස්කෝලේ වෙලාවේ කරන්න බෑ. සමහර ළමයි හොරෙන් බලාගෙන ඉන්න පුළුවන්. ඒක නිසා ඒක ඊට කලින් දවසේ හවස කරා. ඉතින් සාමාන්‍ය කෑමක් වගේ දෙයක් බෝතලයක දාලා බිම වල දාලා ඉතින් කන්න දෙන එක ටිකක් සුදුසු මදි නිසා බෝතලයක චිට් එකක් තමයි දැම්මේ. ඒ චිට් එකේ දාලා තිබ්බා එයාලට හම්බෙන බිස්කට් වර්ගය මොකක්ද කියලා. ඉතින් එයාලට තිබ්බේ ඒ බෝතලේ හොයාගන්න මම මොකද තියෙන්නේ කියලා තිබුණේ නැහැ. බෝතලයක්වත් තියෙන්නේ මොකද්ද චිට් එකක්වත් තියෙනවද කියලා ඒ කිසිම දෙයක් කලින් කියලා තිබ්බේ නැහැ. එයාලගේ අතට මැප් එකක් දුන්නා. ඒ මැප් එකේ දාලා තියෙනවා එයාලා ස්ටාර්ට් කරන්න ඕන තැන. ස්ටාර්ට් කරන්න ඕන තැන කොඩියක් දාලා තිබ්බා. පාට තුනෙන් මම ගෲප් 3කට කරපු නිසා පාට තුනෙන් කොඩි 3ක් ඒකට පාවිච්චි කරා. ඉතින් එයාලා ඒ අදාළ කොඩිය ගාවට ගිහිල්ලා එයාලගේට අතට හම්බෙනවා මැප් එකක්. ඒ මැප් එකේ දීලා තියෙනවා එයාලා එතන ඉඳලා උතුරු දිශාව මාලිමාව ඇසුරෙන් එයාලා මැනගන්න ඕනේ. ඉතින් ඒ උතුරේ ඉඳලා එයාලා හැරෙන්න ඕනි කෝණ, ඒ වගේම යන්න ඕනි දුරවල්, ඒ ආදී වශයෙන් සේරම මැප් එකේ සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් උතුරෙන් අංශක 45ක් නැගෙනහිර දිශාවට මීටර 6ක් ගමන් කරන්න. ඊට පස්සේ එතනින් දකුණු දිශාවෙන් මීටර 48ක් බස්සහර දිශාවට මීටර 10ක් ගමන් කරන්න. ඔය ආදී වශයෙන් ගණන් ටිකක් ඇතුළත් මැප් එකේ කෙටි විස්තරයක් තියෙනවා. ඉතින් මේ මැප් එකේ යටින් එයාලට මං ඉතුරු කරා එයාලට දල සටහනක් ඇඳගන්න. මම එයාලට මුලින්ම උපදෙස් දුන්නා මැප් එක ගත්ත ගමන් ඔයාලගේ අදාළ ස්ථානයට ගිහිල්ලා පළවෙනියටම කරන්න ඕන ඔයාලා මේක හොඳින් කියවලා ඒකේ දල සටහනක් මුලින්ම ඇඳ ගන්න ඕන. දල සටහන ඇඳගෙන තමයි ටේප් එකයි නූල් කෑලි ඔය ආදී මේ කෝණමාන ආදී උපකරණ ටික අරගෙන මේ මනින්න පටන් ගන්න. මුලින්ම මැප් එක ඇඳ ගන්න ඕන. දල සටහන ඇඳගෙන තමයි මනින්න පටන් ගන්න. ඉතින් එයාලා ඒ කිව්වා වගේම බිම තියාගෙන සමහර කට්ටිය මැප් එක ඇඳලා ඇඳලා ඉවර වෙලා ඊට පස්සේ එයාලා ටේප් එක ආධාරයෙන් මැන අදාළ කෝණ ලකුණු කරගත්තා. ඉතින් එයාලා පාම් පිටි ගෙනහලා තිබ්බා. ඉතින් එයාලා සමහර වෙලාවට අර හැරෙන්න ඕන තැන් මාක් කරගෙන පාම් පිටි පාවිච්චි කරා. හැබැයි ඒක එතරම්ම සුදුසුයි කියලා මම අනුමත කරන්නේ නැහැ. අපිට පුළුවන් නම් ඒ හැරෙන පොයින්ට් වලට යකඩ ඇණයක් වගේ හයි කරගන්න. යකඩ ඇණයක් ගහගන්න පුළුවන් අඟල් 6ක විතර. ඊට පස්සේ අපිට ඒ හැම යකඩ ඇණයක්ම යා කළා අපිට බවුන්ඩේෂන් නූලක් ඇද ගන්න පුළුවන්. එතකොට ඒක වැඩේ ඉතාම සාර්ථකව කරගන්න පුළුවන්. තිතට එනවා එතකොට හරියටම. අර පාම් පිටි දානකොට ඒකේ අර පළලත් එක්ක පාම් පිටි තීරුවේ පළලත් එක්ක පොඩි වාසියක් යනවා. එතකොට සමහර වෙලාවට නිදානය ගාවට හරියටම ගියේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට හැබැයි කොහෙවත් නිදානේ නැති පැත්තකට ළමයි යන්නෙත් නැහැ. හැබැයි නිදානේ තියෙන පැත්තරම තමයි ළමයි යන්නේ. ඉතින් දල වශයෙන් එයාලා නිදානේ තිබ්බ තැන් වලට ආවා. සමහර කට්ටිය චුට්ටක් මෙහාට ආපු නිසා එයාලට ගොඩක් වෙලා හරන්නුනා. ඉතින් වීඩියෝ එකේ පේනවා එයාලට හාරලා ඒ අවට ප්‍රදේශයේ හොදිසි කළා තමයි නිදානේ සමහර කට්ටිය ගත්තේ. සමහර කට්ටිය හරියම
තැනට ඉක්මනින්ම ළඟා වුණා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි කරන්න ඕනේ. ඉතින් මේ වගේ ක්‍රියාකාරකමක් සැලසුම් කරනකොට ගෲප් වලට අදාළව වෙන වෙනම මැප් වෙන වෙනම මනින මිනුම් පටි අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒවා වෙන වෙනම හදා ගන්න ඕන. නැත්නම් අර එකම මිනුම් පටියෙන් කරන්න ගියොත් එහෙම මේක එක පීරියඩ් එකකින් වගේ අපිට කරන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් මැප් එක දෙනකොට මම පුංචි දේවල් ටිකක් කරාගෙදදී මොකද මැප් එකක් කියන්නේ ටිකක් අර දුඹුරු පාට ගතියක් තියෙන ටිකක් අඳුරු ස්වභාවයෙන් තියෙන පොඩි වෙච්ච ඉරිච්ච කොලයක්. ඉතින් ඒකට මම ඔය චිත්‍ර පොතක කොළ වගේක් අරගෙන කෝපි ටිකක් දිය කළා. ඉතින් ඒකේ සම්පූර්ණයෙන් කෝපි එකේ ඒක ගිල්ලෝලා එතකොට අර ඉරි තලපු ගතියේ පොඩි ඉරිච්ච ගතිය දුඹුරු පාට ගතිය සම්පූර්ණයෙන්ම එනවා. ඊට පස්සේ තමයි මේ මැප් එකේ අදාළ තොරතුරු ටික මම සම්පූර්ණයෙන්ම ඇතුළත් කරේ. ඉතින් බෝතල් වල දාලා තිබ්බේ බිස්කට් වල නම් වර්ග. ඉතින් එයාලට අදාළ බිස්කට් එක හම්බ වෙනවා කියලා කිව්ව ගමන් එයාලා ගිහිල්ලා ඒ තෑග්ග ගත්තා. ඉතින් ඒත් එක්කම මම සමහර පොඩි ට්‍රික්ස් පාවිච්චි කරා. මොකද කියනවනම් ළමයි දැනගෙන ඉඳියා මේක මං කලින් දවසේ වලදානවා කියලා. ඉතින් මම සමහර තැන්වල ඒ නිදානේ ආසන්න තැන්වල පොඩියට පස් ටිකක් බුරුල් කරලා තිබ්බා. එතකොට පොඩ්ඩක් එයාලා මුලා වෙනවා. මෙන්න මෙතන නිදානේ ඇති කියලා හාරලා වල්ලා ටිකක් මහන්සි වෙනවා. එතකොට අර පොඩි ජොලියක් තියෙනවා එයාලට උනත්. ඉතින් පේනවා ඇති ඔයාලට නිදානේ හම්බුණාම එයාලගේ තියෙන සතුට. ඉතින් මේක මරු මේ වගේ ක්‍රියාකාරකමක් ඔයාලත් කරන්න පුළුවන්. හරිම ලේසි. සැලසුම් කරලා කරනවා නම් සමහර අඩුපාඩුකම් අපිට තේරෙනවා කරගෙන යන අතරතුරේ. එතකොට ඊට වඩා හොඳට අපිට ඊළඟ දවසේ ක්‍රියාකාරකමක් හදනකොට සැලසුම් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් අලුත් ක්‍රියාකාරකමක් එක්ක අපි එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු.